ආයුබෝවන් සිංහ ට්‍රැවල් YouTube channel එකට ඔයා ආදරයෙන් පිළිගන්නවා. මම යන්නේ මේ මාලදීවනට. මේ 2025 නොවැම්බර් මාසේ ගත්ත වීඩියෝ පෙළක්. හැබැයි මම මුලින්ම මාලදීවනට යන්නේ මීට අවුරුදු 17කට කලින්. ජීවිතය කියන්නේ හරියම පුදුමාකාර ගමනක්. 2009 මුලින්ම මම මාලදීවන යනකොට මේ ලස්සන චාරූපගත කරගන්න මංගාව ෆෝන් එකක්වත් කැමරාවක්වත් තිබුණේ නැහැ. ඒ නකොට මං ළඟ තිබුණේ Nokia 1100 වර්ගයේ ෆෝන් එකක් විතරයි. හැබැයි මේ ලස්සන මං S2කින් බලලා හදවතේ ගැඹුරුම තැන හරි ලස්සනට ලියාගත්තා. මේ 2025 නොවැම්බර් මාසේ දවසක්. මම මේ ඉන්නේ මාලදීවෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ. වෙලානා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. ගුවන් යානයෙන් බැහැලා එයාපෝට් එකේ ඇතුළට යන ගමන් බස් එකේ නැගලා. වසර 17ක දීර්ඝ කාලින මතකයන් සහ අත්දැකීම් ජීවිතයේ ජයග්‍රහණ පිරුණු මගේ මාලදීව පටන් ගන්න මෙන්න මේ විදිහට. මං හිතන්නේ මේ 2012 වගේ කාලෙදි ගත්තම ඡායාරූප වගේ. මං කියවනේ 2009 මම මුලින්ම එද්දී මාංගාගේ ඡායාරූපගත කරන්න කැමරාවක්වත් කැමරා ෆෝන් එකක්වත් තිබුණේ නැහැ කියලා. මම දැන් ඉන්නේ මේ මෝල්ඩිව්ස් වල මේ සීප්ලේන් එයාපෝට් එකේ. මේ ෆ්ලයිට් එකේ මම යන්න ඕනේ තාම පැය භාගයක් අපේ රිසෝට් එකට වැඩ කරන්න තරම්. අර පැත්තේ තියෙන ඉන්ටර්නැෂනල් එයාපෝට් එක. මම මේ ඉන්නේ TMA ලොන්ච් එකේ. ඒ කියන්නේ ට්‍රාන්ස් මෝල්ඩිව්ස් එයාර්වේස් පරියන්තේ. මේ දකුණු ආසියාවේ පමණක් නොව ලෝකයේ පවතින විශාලම මුහුදු ගුවන් යානා මෙහෙයුම් මධ්‍යස්ථාන වලින් එකක්. මෙම සියලුම යානා දී හැවෙලේට් කැනඩා ට්වින් ඔටර් වගේ ගුවන් යානා. මේ යානා රෝද වෙනුවට තියෙන්නේ ෆ්ලොට්ස්. දැනට පවතින වාර්තාවලට අනුව මෙම වර්ගයේ ගුවන් යානා 65ක් ඔවුන් සතුයි. පීක් සීසන් එකේ දිනකට ගුවන් ගමන් වාර 300කට වඩා මොවුන් මෙහෙයවනවා. මාලදීවයිනේ රිසෝට් දූපත් 80කට අධික ප්‍රමාණයකට මොවුන් ඍජුවම සේවාව සපයනවා කියලා තමයි මේ වෙනකොට වාර්තා වෙන්නේ. 2026 දත්ත වාර්තාවලට අනුව මාලදීවෙන සතු දූපත් සංඛ්‍යාව 1190ක් පමණ වෙනවා. එයින් සංචාරක රිසෝට් 186ක් වෙනවා. ජනාවාස දූපත් ඒ කියන්නේ ලෝකල් අයිලන්ඩ් 187ක් පමණ වෙනවා. ජනාවාස නොවු දූපත් 800කට වැඩිය තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මෙම වර්ගයේ ගුවන් යානාවල ඉඩකඩ හරි සීමිතයි. පැසෙන්ජර්ස්ලා 15 දෙනෙකුට වගේ පමණ මේ ගමන් කළ හැකියි. මෙම වර්ගයේ ගුවන් යානාවල කිලෝ 20ක ලැගේජ් එකක් සහ කිලෝ 5ක හෑන්ඩ් ලැගේජ් එකක් රැගෙන ගිය හැකියි. මෙම ගුවන් යානා පියාසර කරන්නේ උදේ 6 ඉඳන් හවස 4:05 දක්වා පමණයි. මාලදීවයිනේ දූපත් සහ කොරල්පර ඉහළ අහසේ සිට නැරඹීමට ලැබීම සංචාරකයන් ලබන අමතක නොවන අත්දැකීමක්. මේ තියෙන්නේ මාලේ සිටි එක. ඉහළ අහසේ සිට බලනකොට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ගුවන් යානයේ ඉඳන් ගත්ත මේ ලස්සන චාරූප දකිද්දී මට පරණ කතාවක් මතක් වෙනවා. මම මාලදීවලට ආවේ 2009 නොවැම්බර් මාසේ කොහොම හරි බ්‍රහස්පතින්දා දවසක්. මම ආපු දවසට පවදා සිකුරාදා දවසක්. සිකුරාදා කියන්නේ මාලදීවයිනේ නිමාඩු දවසක්. මේ මාලදීවයිනේ නිල් පාට මුහුණ දැක්කම ඕනම කෙනෙකුට හිතෙනවා ඒ සුන්දරත්වයේ අත්විඳින්න. මමත් හරියටම පීනන්න දන්නේ නැතුව වතුරට බැස්සේ ඒ නිල් පාට වතුර මාව පිළිගන්න බලාගෙන ඉන්නවා කියලා හීනකින්වත් හිතන්නේ නැතුවයි. මගේ පය ලිස්සලා ගිහින් මුහුදට වැටිලා මරණයත් එක්ක සටන් කරනකොට
ජීවිතය ගැන බලාපොරොත්තු අතහරගන්න යන මොහොතේ දෙවියෙක් වගේ මගේ ළඟට ඇවිත් මාව බේරගත්තේ මගේම රටේ ආදරණීය සහෝදරයෙක්. ඔහුත් මම වැඩ කරපු ආයතනයේම වැඩ කරන සහෝදරයෙක්. හැබැයි ආශ්‍රය කරලා තිබුණේ එක දවසයි. එදා ඔහු මට දිගු කළ ඒ අත මගේ ජීවිතය විතරක් නෙමෙයි මාලදිවයිනේ මගේ අනාගතයත් බේරලා දුන්නා. අද වෙද්දි ඔහු ඉතාලියේ පදිංචි වෙලා හිටියත් එදා ඇතුණු ඒ මිතුදම අදටත් මගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක් එක්ක. ස්තුතියි සහෝදරයා. මගේ මේ 17 වසරක ගමන අද මම මෙතන ඉඳන් කියන්නේ එදා ඔයා හිටපු නිසායි. මේ තමයි ඒ මගේ ජීවිතේ බේරගත්ත වීරයා. Thank you මචං. වතුර ගිලිල්ලා මැරෙන්න ගිය මම කාලයත් එක්කම මුහුදට ආදරය කරන්න පටන් ගත්තා. බය වෙනුවට කුතුහලයත් නොදන්නාකම වෙනුවට පුහුණුවත් මගේ ජීවිතයට එකතු වුණා. මම ඕපන් වෝටර් ඩයිවිං කෝස් එකක් කරන්න ඉගෙන ගත්තේ තවත් කෙනෙක්ගේ ජීවිතයක් බේර ගන්න පුළුවන් මට්ටමට මාවම සත්‍යමත් කරගන්නයි. මේ 2013 ඩයිවිං කෝස් එක කරන්න යන්නේ. මේ ඉන්නේ ෆවුලා. මගේ ඩයිවිං ටීචර්. එයා ඉතාලි ජාතික කාන්තාවක්. මේ ඉන්නේ ඩේවිඩ්. එයාත් මගේ ඩයිවිං ටීචර් කෙනෙක්. මේ ඉන්නේ මිලි. එයා චෙක් රිපබ්ලික්. මේ ඉන්නේ යූමින්. මාත් එකට කිමිදුම් කරන ඉගෙන ගත්ත මගේ යාළුවා. මේ චයිනීස් කෙල්ල නම් මේ විදි ජීවතුන් අතර නෑ. 2014 අතුරුදන් වුණු මැලේසියන් ගුවන් යානයේ ඇයත් හිටියා. ජීවිතය කියන්නේ හරියම පුදුමාකාරයි. මැරෙන්න ගිය මිනිස්සු කොහොම හරි ජීවිතේ බේර ගන්නවා. හැබැයි හිතපු නැති මොහොතක හිතපුවන් නැති මිනිස්සු ජීවිතේ අතහැරලා යන්න යනවා. රැකියාවේ කාර්ය බහුලත්වයේ අස්සේ මගේ උපන්දිනය පවා මට අමතක වෙද්දී මගේ යාළුවෝ මාව පුදුම කරමින් සමරපු ඒ මතකයන් මගේ ජීවිතයේ වටිනාම තෑගි. අපි බෙදාගත් ඒ හිනාව සහ සහෝදරකම තමයි මේ දුරු රටක මාව තවමත් හඳවාගෙන ඉන්නේ. Because that day you gave no two to housekeeping. ඔයාට සුබ උපන්දිනයක් ගීත්. සමහර වෙලාවට අපිට ඕන කරන්නේ මුළු ලෝකෙම හැංගිලා මේ නිල් පාට මුහුදයි සුදු වැලි තලාවයි අතර අතරමං වෙන්න විතරයි. නිශ්ශබ්දතාවයට පුළුවන් අපේ හිතට ලොකු සැනසීමක් දෙන්න. රළ හඬ විතරක් ඇහෙන මේ පාළු වැලි තලාව මැද මම මාවම හොයාගන්නවා. ජීවිතය කියන්නේ මේ වගේ පුංචි නිස්කලංක මොහොතවල් වලට.
අද නම් හොඳටම වහින පාටයි. බලන් ඉන්නකෝ ඊළඟ මොහොතේ මොකද වෙන්නේ කියලා. දැක්ක නේද? වැස්සද කියලාවත් හොයාගන්න බැරි තරමට අවුව පායනවා. මේ තමයි ඉතින් මාලදිවයින. තැඹිලි පාට අහසට මුහුද සමුදෙන මේ හැන්දෑවේ හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්. දවසක් අවසන් වෙන්නේ තවත් ලස්සන දවසක බලාපොරොත්තුව ඉතිරි කරලා. ජීවිතය කියන්නේත් මේ වගේ. සමහර සමුගැනීම් හරිම සුන්දරයි. මාලදිවයිනේ සංවර්ධනය පිටුපස ශ්‍රී ලාංකිකයන්ට විශාල තැනක් හිමි වෙනවා. දල වශයෙන් 15,000ක් 20,000ක් අතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් මාලදිවයිනේ මේ වෙනකොට සේවය කරනවා. ඒ අතරින් වැඩිම ප්‍රමාණයක් සේවය කරන්නේ හොටල් ශාස්ත්‍රයේ. ඊට අමතරව අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුරුවරුන්, සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරුන් සහ හෙදහෙදියන් සහ ඉදිකිරීම් අංශය වලත් විශාල පිරිසක් සේවය කරනවා. මේ වීඩියෝ එක බලන ඔයාටත් ආසාවක් හිතුනොත් මාලදිවයිනේ සංචාරයක් කරන්න ඕනි කියලා රිසෝට් වලට වඩා ලෝකල් ලයින් එකක් තෝරගන්න ඔයාට ගොඩක් මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. අද වෙන විට මාලදිවයින කියන්නේ ලෝකයේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක්. රටේ ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ සංචාරක කර්මාන්තය සහ ධීවර කර්මාන්තය. ලෝකයේ පහළින්ම පිහිටි රට තමයි මාලදිවයින. සාගර මට්ටමේ සිට සාමාන්‍ය උස මීටර් 1.5ක් විතර වෙනවා. ගෝලීය උණුසුම ඉහළ යාම නිසා අනාගතයේදී රට මුහුදට යටවීමේ අවදානමකුත් පවතිනවා. මේ වෙන විට කුළුමාලේ වැනි කෘතිම දූපත් ඉදිකරමින් ඔවුන් තම භූමිය පුල් කරගනිමින් සිටිනවා. වසර 16කට කලින් හිස් අතින් ආපු මට අද මම දිනාගෙන තියෙන හැම දෙයක්ම ලබා දුන්නේ මේ පින්බර දේශයයි. මාලදිවයින. මේ රන්වන් වැලි තලාවන් සහ නිල්වන් දියවර මගේ ජීවිතයට සවියක් වුණා. මගේ රටේ නොවුනත් මේ දේශය මාව ආදරයෙන් වැළඳගත්තා. මගේ හීනවලට පියාපත් ලැබුණේ මේ සුන්දර දූපත් අතරදී. මාව රැකගත් මට ජීවත් වෙන්න මඟ පෙන්නූ මේ උදාර දේශයට මම සදා ණයගැතියි. මාලදිවයින මට හුදෙක් රැකියා ස්ථානයක් විතරක් නෙමෙයි. ඒ මගේ දෙවෙනි නිවසයි. අහසයි මුහුදයි එකතු වෙන මේ මායිමේ මේ හුදෙකලා වැලි තලාව මට මතක් කරලා දෙනවා ජීවිතේ කොච්චර සුන්දරද කියලා. සැනසීම කියන්නේ තැනකට නෙමෙයි, මේ වගේ මොහොතකට.
මේ තමයි මාලදිවයිනේ වැඩ කරන අයගේ ජීවිතේ ලස්සනම කෑල්ල. පාළු දූපතක් අල්ලගත්තා. අද රාට ඉතින් කෑමයි බීමයි මේ ගිනිමැලේ තමයි. ස්තුතියි මාලදිවයින. මගේ හීන හැබෑ කල්ල දුන්නට. මගේ මතකයන් හැමදාමත් මේ රළ අතර ජීවත් වේවි.